කොහොමද හැමෝටම ඒ තමයි අපේ ගෙදර නිලි රෙජින. ඇක්ෂන් දදා ලස්සන්ට කතා කරනවා. හරිම හොරතල් ඉතින්. චූටි කාලේ හිටපු විදිහයි දැන් ඇස් නලව නවලව ගෝනික්ෙක් වගේ කතා කරන විදිහයි දැක්කාම ලෝභ හිතෙනවා. ළමයි කොච්චර ඉක්මනට ලොකු වෙනවද කියලා හිතෙනවා. අද අපේ ගෙදර රෑ කෑමට ටිකක් විශේෂ එකක් කෑමක් හදා ගන්නවා කියලා හිතුවා. විශේෂ කියන්නේ විශේෂම නෙමෙයි ඉතින්. ටිකක් වෙනස් විදියට හදා ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ කෑම එක හදන්න අදත් මට ඉතින් හරියට මෙයාලා උදව් කරනවා. උදව්ත් කරනවා. ඒ ඉතින් ඒ වගේ කරදරත් වෙනවා ඉතින්. ඔන්න බලන්නකෝ. චූටි මහත්තයාත් හොඳට දන්නවා ඉන්දියාප වංගිඩිය මොකක්ද ඒකෙන් මොකක්ද කරන්නේ කියලා. ඇයි ඉතින් මේ දෙන්නා මම කෑමක් මොනවා හරි හදනවනම් මං ගාවමනේ ඉන්නේ. ඒ නිසා ඉතින් එයාලා ඒව හොඳට දන්නවා. ඒ දෙන්නගේ සෙල්ලම් බඩු වෙලා තියෙන්නේ දැන් හුඟා මගේ කුස්සියේ තියෙන මම පාවිච්චි කරන දේවල්ම තමයි. පොඩි ජරමර ආස්සේ අපි ඉතින් රෑ කෑම හදනවා. මේ මුලින්ම ඉන්දියාප්ප තමයි මේ හදාගන්නේ. අද මොනවා හදනවා කියලාද ඔයාලා හිතන්නේ? ඉන්දියාප්පද? ඉන්දියාප්ප වලින් වෙන කෑමක් තමයි හදාගන්න හදන්නේ. ඉන්දියාප්ප කන්න නෙවෙයි. හැබැයි මුලින්ම ඉන්දියාප්ප ටික තඹ ගන්න ඕනේ. පොඩි දෙන්නා මේ වගේ වෙලාවල් වලට හරිම කුතුහලයෙන් තමයි ඉන්නේ. එයාලා මේ දේවල් බලාගෙන ඉන්නේ. මේ දේවල් කරන විදිහ එහෙම හරි ආසාවෙන්. ඒ වගේම එයාලා මේ දේවල් බලාගෙන ඉඳලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ දෙන්න සෙල්ලම් කරනකොට මගේ මේ තියෙන බඩුත් අරගෙන එයාලත් ඒ දේවල් කරන්න තමයි බලන්නේ. අනුකරණය කරලා හුඟක් ඉගෙන ගන්නවා පුංචි ළමයි. ඒක ඉතින් වෙලාවකට කරදරයක් වෙන තරමටම එයාලා මාව අනුකරණය කරනවා. ඉන්දියාප්ප තම්බෙන්න තියලා මම එහා පැත්තේ අනික් ලිපේ
කුකුල් මස් වෑංජනයකුත් හදා ගන්නවා. එතකොට දෙකම එකපාරම හැදෙනවනේ. නැත්තම් වෙලා යන නිසා. චූටි පුතා එක්කන් වැඩ කරන්න ටිකක් අමාරුයි. එයාව ඉතින් වඩාගෙන තමයි හුඟක් වැඩ කරන්න වෙන්නේ. රෑ වෙද්දි නම් හුඟක් කොහොමත් එයා ටිකක් මගේ අතට වෙලාම තමයි ඉන්න බලන්නේ. ඉතින් හරි අමාරුයි හවස් වෙනකොට වැඩ කරගන්න එක. එහෙම කියලා ඉතින් බෑනේ. ආස දේවල් හදා ගන්නත් ඕනේනේ අපි. මොන දේ හැදුවත් මෙයාලට කෑම කවා ගන්න එක නම් හරිම අමාරුයි. පේනවනේ කනවට වඩා ඉතින් නාස්ති කරනවා. ඒත් ඉතින් චුට්ටක් හරි බඩට යනවනේ කියලා හිත හදා ගන්නවා. වෙන කරන්න දෙයක් නෑ නේ ඉතින්. බලන්නේ පුතා කියන්නේ. ඕන කරන ඉන්දියාප්ප ටික තම්බලා ඉවරයි. ඉන්දියාප්ප තම්බන ගමන්ම මම කුකුල් මස් ටික බෙදගත්තා. ඇත්තටම තම්බගත්ත කුකුල් මස් ටික බෙදගත්තා. දැන් මම කුකුල් මස් වෑංජනය හදා ගන්නවා. තම්බලා බෙදගත්ත කුකුල් මස් ටිකට මේ විදිහට තෙල් ටිකක් එහෙම ලිපේ තියලා සුදු ලුණු, සේර, උණුගෙන ඔක්කොම කලමනා ටික දාලා ටෙම්පරාදුවක් හදලා වෑංජනය හදාගත්තාම හරිම රසයි. මට නම් නිකන් හදනවට වඩා මේ විදිහට හදපුවාම රසයි. ඒ නිසා අපි ගෙදර වැඩිපුරම ඉතින් හදන්නේ මේ විදිහට තමයි. කුකුල් මස් හදන විදිහ ඉතින් හුඟක් තියෙනවනේ. අපේ ගෙදර අපි ආසම විදිහක් තමයි මේ. ඒ නිසා ඉතින් මේ විදිහට තමයි හුඟක් වෙලාවල් වලට හදන්නේ. ඔයාලා ආස විදි කොහොමද? මේ විදිය හදලා නැති අය හදලා බලන්නකෝ. බලලා රස කොහොමද කියලා කියන්න. මම එළුවේ ටිකකුත් කපලා ලෑස්ති කරගත්තා. කුකුල් මස් එක නම් හැදලා ඉවරයි. දැන් ලොකු චාප්පියකට තෙලුයි මාගරන් ටිකක් එහෙම දාලා අර කපාගත්ත එළුවල් ටික ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. දැන් ඔයාලට කියන්න පුළුවන්ද අද අපි හදන්නේ මොනවද කියලා?
බලන්න ඔයාලා හිතුව කෑම එකද කියලා. ඔහු අද අපි හදන්නේ ඉන්දියාප්ප කොත්තු එකක්. එළවලු ටික සේරම දාලා හොඳින් තෙල් කරාද කරගෙන ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, එතකොට oyster සෝස් කැමති තරමින් දාලා සීනි ටිකක් එහෙම දාලා අපේ රසායන ඕන කරන ලුණු දාලා මේකට ඉන්දියාප්ප දාලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉන්දියාප්ප තම්බලා වෑංජන හදලා කනකොට තියෙන රසයි මේ විදියට ඉන්දියාප්ප කොත්තු හදලා කනකොට තියෙන රසයි වෙනස්. මට නම් එහෙම. ඉන්දියාප්ප කනවට වඩා මේ විදිහට කන්නත් පුළුවන් ඕන් ඩයට් කරන අයට නම් එච්චර හොඳ කෑමක් නෙවෙයි. රසත් වැඩි, ඒ නිසා හොඳට කන්න පුළුවන්. අවසානයේට ලුණු කොළ ටිකක් දාලා ලස්සනට පාට හිටින්න හදාගත්තා. ඒ වගේම හදාගත්තු කුකුල් මස් වෑංජනෙන් කුකුල් මස් ඉස්මයි කෑලි දෙකම දාලා හොඳින් කවලම් කරගත්තා. එතකොට තමා මේකේ තවත් රස වැඩි වෙන්නේ. අපි කෑම එක කෙහිල් කොලයකට බෙදාගෙන තමා රස බැලුවේ. එතකොට රසත් වැඩිනේ. එහෙනම් ගිහින් එන්නම්.